ඔන්න ඉතින් මයි මගේ යාළුවයි ලොකු වැඩකට අත ගහන්න තමයි යන්නේ. මේ අපේ බොඩිමේ ඉඳන් යන පාර ඉතින් අපි ඒ වැඩේට ගිහා මේ අක්ක පොඩ්ඩක් එන්න පරක්කු වෙච්ච නිසා ඊට අල්ලපු එයාටම අයිති කේක් කඩෙන් කේක් කෑල්ලක් කන්න අපි අමතක කරේ නෑ. අපි මේ කාපු කේක් කෑල්ල නම් ඇත්තටම කිව්වොත් එච්චර රස නෑ. නමුත් අපි ඒ ගෙවපු මුදලට ඒක සාධාරණ කේක් කෑල්ලක්. හරිද? ඒ වගේම ඒකේ තිබ්බ ඒ කඩේ තිබ්බ අනිත් කේකුත් ඇත්තටම සාධාරණ ගණන් වලට තිබ්බේ කියලා අපිට තේරුණා. හරිද? ඔන්න ඉතින් ටරා අපි ආවා අපේ වැඩේට. මේක ඉතින් මගේ ජීවිතේ පළවෙනි වතාවට මේ විදියට මේකප් එකක් දාලා ලස්සන ගවුමක් ඇඳලා ෆොටෝ ෂූට් එකක් කරන යන වැඩේ. හරිද? ඉතින් ඔන්න දැන් මම මගේ natural beauty එක තමයි මේ වෙලාවේ ඔයගලන්ට පෙන්වන්නේ. ඉතින් මේ වීඩියෝ කරන මේ හැමදේම කරන්නේ කවුද? මගේ අතීජාත මිත්‍රයා. ඉතින් එයා ගැන මතක් කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ පළවෙනිටම හිතන්න මායි මගේ යාළුවයි ලෙක්චර්ස් කවදාකවත් කට් කරන්නේ නැති ඊටාම ලෙක්චර්ස් වලට හැමදාම යන ගුණ යහපත් ළමයි කියලා. හරිද? ඉතින් එහෙම ළමයි දෙන්නකින් එක්කෙනෙක් තමයි මම, අනිත් කෙනා තමයි යාළුවා. ඉතින් මේ මම ලෙක්චර්ස් කට් කරන් ආවේ මගේ වැඩේට කියමුකෝ. හැබැයි යාළුවා ඉතින් ඒ තියෙන යාළුකම නිසා එයාත් ලෙක්චර්ස් කට් කරගෙන ආවා. ඔව් මේ ඉන්නේ එයා. එයා දැන් රොමැන්ටිසයිස් කරගෙන ඉන්නවා එයාගේ ලෝකේ. ඉතින් තව පස්සට හොඳ දේවල් තියෙනවා. ඔව් මේ තියෙන ඉතින් මම මේකප් කරලා ඉවර වෙලා එයා අක්කා එයාගේ iPhone එකෙන් ෆොටෝස් ටිකක් ගත්ත එක. ඔව් මේ අපි ත්‍රීවිල් එකේ තමයි අපි මේ ෆොටෝ ෂූට් එක කරන ස්පොට් එකට ගියේ. ඉතින් මයි මගේ යාළුවා යන ඔය මගේ එන්ගේජ්මන්ට් රින් එක කියලා මම හිතපු දේ. හරිද? ඉතින් මේ යාළුවා මෙතන මේ මොනවද දනවද කියන්නේ? මේකප් කරේ නෑ කියලා වෙනසක් නැහැලු. එයාගේ මූණ මට වඩා කොහොමත් එළියයිලු. මේකයි ඇත්තම කතාව. ඔව් ඒක එහෙම තමයි. හරිද? ඉතින් එයාත් ඇත්තටම ගොඩාක් ලස්සන. මට වඩා ලස්සන. ඔව් මමත් ලස්සනයි. ඔව්. ඉතින් ඇත්ත කතා ඔය මං ලං කරලා බලන්නේ මං මේකප් කරාට වඩා පාටයි එයාගේ ඇත්ත පාට කියලා. හරිද? දැන් මේ මේකප් එක දිහා බැලුවාම ඔයගලන්ට පේනවද මේ මේකප් කරපු රාජකලා මේකප් ස්ටුඩියෝ එකේ අක්කා කොයිතරම් දක්ෂද කියලා. මේකප් කරන්න දන්න අය ඕන තරම් ඉන්නවා. හැබැයි මේකප් ආටිස්ට් කෙනෙක් වෙන්න හැමෝටම බැහැ. හරිද? ඉතින් මේ අක්කගේ මූණ පෙන්වන්න තිබ්බ. ඇත්තටම කිව්වොත් අපි දෙන්න මෙතන මේ කැරක්ටර් එකේ ඉන්නේ. ඒ අක්කා එයාගේ මූණ පෙන්වනවට ඉච්චර කැමති වුණේ නැහැ. නමුත් ඔයාලට ඕන්නම් කමෙන්ට් එකක් දාලා අහන්න. මං ඒ තියෙන තැනයි හැමදේම කියන්නම්. මේක ජෙෆ්නවල තියෙන මේකප් කරන්න හොඳම ස්පොට් එකක්. මං ඉතින් දැන් දසමායෝධයන්ගෙන් එක්කෙනෙක් වගේ ඔතන ඇවිදින ඕගලන්ට පේනවා ඇතිනේ. මේ ස්පොට් එක ගැනත් කියන්න ඕනේ. මේක චෙට්ටි බීච් කියලා තමයි කියන්නේ. යාපනයේ අර පන්නයි බීච් කියන තැන ඉඳන් KK's පාරේ සමාවෙන්න ඕනේ. KK's පාරේ නෙමෙයි කයිට්ස් යන පාරේ දිගටම ආවම ලොකේෂන් දාන් ඉන්න චෙට්ටි බීච් කියලා අපිට මේ දැනට ළඟා වෙන්න පුළුවන්. මේක ඉතින් හරිම ලස්සන. මම හැමදාමත් හිතනවා කියනවා වගේ යාපනයේ නම් ඉතින් මුහුදු ටික තමයි ලස්සනම. ඉතින් මේ චෙට්ටි බීච් එකත් ඒ වගේම ලස්සනයි. මාව ඉග්නෝර් කරන්නකෝ. ඔව් මගේ යාළුවවත් ඉග්නෝර් කරන්නකෝ. බලන්නකෝ මේ මුහුදේ ලස්සන. ඉතින් ඔය කැමරමන් අයියලා ඇවිල්ලා කලර්ස් ෆොටෝග්‍රැෆි එකේ අයියලා. ඉතින් ඒගොල්ලොත් ඇත්තටම හොඳ වැඩක් කරා. නමුත් අවංකවම මම කියන්න ඕනේ එඩිටින් නම් එච්චරම ලස්සන නැහැ ඒගොල්ලන්ගේ ෆොටෝස් වල. හැබැයි ඒගොල්ලන්ගේ කැමරා කරණය ගැන අඩුවක් කියන්න බෑ. නමුත් එඩිට් කරද්දී පොඩි අඩුපාඩු ටිකක් තිබ්බා කියලා මට තේරුණා. ඒක මම මේ ක්‍රිටිසයිස් කරනවා නෙවෙයි. මගේ ඔපිනියන් එක මං කියන්නේ. මට බොරුවක් නිකන් ලොකුවට එක්සජරේට් කරලා කියන්න බෑනේ. මේ ඉන්න බලු තඩියා අනේ තඩියා නෙමෙයි ඉතින් මේ බල්ලා ඇවිල්ලා අපේ මේ මහලකු ඔෂිනි කියන්නේ එයාගේ හොඳකම දැකලා එයා ළඟට ආපු බලු තඩියෙක්ලු. එයා කියනවා මිනිස්සු හොඳයි නම් ඔෂිනි තමයි මෙම කියන්නේ. හරිද? මිනිස්සු හොඳයි නම් ඒගොල්ලන් සතුන්ට ආදරය කරනවා කියලා ඒ එනර්ජි එකක් ඒගොල්ලන් ළඟ තියෙනවා නම් සතුත් ඒගොල්ලන්ට ආකර්ෂණය වෙලා එනවලු. ඇත්තද ඉතින් මේ කතාව? මන් දන්නේ නැහැ. මන්නම් බල්ලොන්ට බයයි හැබැයි. ඔව් මේ ඉතින් මම කලින් කිව්වා වගේ යෝධයෙක් වගේ
විදින වෙලාවක්. මේ වෙලාවේ මට ඇත්තටම හිතුණා මට මේ මොඩලින් වැඩ නම් ජීවිතේට කරන්න බෑ කියලා. ඔව් මේ තියෙන්නේ අනිත් වෙලාව. ඔයගලන්ට පේනවද මං අමාරුවෙන් හුස්ම ගන්නවා? ඕ මේක හරිම අමාරු වැඩක් දෙයියනේ. ඒ ඇස්සේ මුහුදු වැලේ දන ගහන්නත් තිබ්බා. චූටි කාලේ සෙල්ලම් කරා වගේ නෙමෙයිනේ දැන්. හරි. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපේ අද දවසේ සතුටුම කොටසට. මොකද්ද මේ තැන? yes මොකද්ද මේ තැන? අපි දෙන්නව දැක්කම ඔයගලන්ට තේරෙන්නේ නැද්ද? කෑමෙන් ස්වයං පෝෂිත ජීවීන් දෙන්නෙක් කියලා. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් අපි ආවා අලුතෙන්ම ජැෆ්නා ආදියපතම් රෝඩ් එකේ දාලා තියෙන රාරෙයි කියන, ඇත්තට මම දන්නේ නැහැ ඒක ප්‍රොනවුන්ස් කරන්නේ එහෙමද කියලා. කොමරි RHARY රාරෙයි කියන සුපර් මාකට් එක, ඒ වගේම ඒගොල්ලන්ගේ වෙජ් රෙස්ටුරන්ට් එකක් තියෙනවා, නන් වෙජ් රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒ මුළු බිල්ඩින් එකම ඒගොල්ලන් තමයි රන් කරන්නේ. ඉතින් මේ අපි ඇවිල්ලා තින්නේ ඒකේ නන් වෙජ් රෙස්ටුරන්ට් එකට. ඔව් මේ පෙප්සි එක බෙදපු විදිය ගැන මට ඇත්තටම සතුටුයි. මොකද මම ඒක හරියටම බෙද්දා. ඉතින් අපි ඕඩර් කරේ මොකද්ද මේ? yes චෙට්ටිනාඩු චිකන් කරි එක. ඇත්තට මේකේ ඉන්න ෂෙෆ් ගැන කියන්න ඕනේ. එයා මාතලේ ඉඳන් ආපු සිංහල ටැමිල් දෙකම දන්න ඉතාම හොඳ, ඒ වගේම උයන්න දක්ෂ ෂෙෆ් කෙනෙක්. හරිද? ෂෙෆ් කෙනෙක් ඉන්න ඉතින් අනිවාර්යෙන් උයන්න දක්ෂ වෙන්න එපයි. ඉතින් ඔය මේ චෙට්ටිනාඩු චිකන් එකයි චපාති දෙකයි තමයි අපි දෙන්න ගත්තේ. එවනට ඔගලන්ට පේනවා නේද චිකන් කරිය කොච්චර ලොකුද කියලා. ඒක රුපියල් 1200ක් වගේ ඉතාම පොඩි මුදලකට තමයි අපි ගත්තේ. ඔව් දැන් මහලක පොඩි මුදල කියලා ඔයගලන් හිතන්න පුළුවන් මේකයි. මං කියන්නේ දැන් ඉතින් චිකන් කරි එකක් ඒ ගන්න බෑනේ. හරි කොහොම හරි ඒක ඇත්තටම රහයි. ඕයි මං පෙන්නන්නේ බොරුවක් නෙමෙයි. ඇත්තටම මේ චෙට්ටිනාඩු චිකන් කරි එක මේ චපාතිත් එක්ක top notch. හරිද? මේ ඉන්නේ මගේ යාළුවා. ඒක රස විඳින විදිය. ඔව් ඉතින් ලොකු විස්තරයක් කිය දැන් ඉතින් බොරු මරිසි දදා මෙතන අපි දෙන්නව කනවා. හරිද? ඇත්තටම අපි පෙන්නුවා වගේ රෙස්ටුරන්ට් එකට යන වෙලාවේ අපි දෙන්න විතරයි ඇත්තට මෙතන හිටියේ. නමුත් අපි ගෙනාව වාසනාවක් දෝ මන් දන්නේ සෑහෙන ගොඩක් කට්ටිය ඊට පස්සේ ආවා. හරි කොහොම හරි මේ චපාති දෙක එකක් උනේ රුපියල් 300යි. මේ දෙක කාලි ඉවරලා තවත් හොදි තිබ්බ නිසා අපි බටර් චපාති එකකුත් ගත්තා. මේ ඉන්න අපි දෙන්නා. ඔව් මේ තියෙන්නේ අර අක්කගේ iPhone එකෙන් ගත්ත කියපු ෆොටෝස්. ඉතින් ඇත්තටම ලස්සනයි කියලා මට තේරෙනවා. මං හිතන්නේ ඔයගලන්ටත් එහෙම හිතෙනවා ඇති. ඔව් මේ ඉන්නේ ආයෙමත් අපි දෙන්න. අර අයිසේජ් එකේ ඉන්න මොඩ ජෝඩුව වගේ වැඩ තමයි අපි කරන්නේ. කොහොම හරි ඉතින් මේ විදියට ඒ දවසත් ඉවර වුණා. එහෙනම් ඔයගලන්ව ආයෙමත් දවසක අපේ ජීවිතේ ඇඩ්වෙන්චර් එකක් අරගෙන හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්න. සතුටින් පරිස්සමෙන් සමාදානෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.